හරි අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද කිරිබත් හදාගන්නේ කියලා. ඉතින් මම මේකට විශේෂයක් විදිහට පොල් කිරි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරනවා. හරි අපි එහෙනම් දැන් වීඩියෝ එකට. හරි මම මුලින්ම මේකට කැකුළු හාල් පාවිච්චි කරනවා. කැකුළු හාල් ග්‍රෑම් 300ක් 400ක් වගේ තමයි මම හිතන්නේ දාගත්තේ. මොකද මෙතන කැකුළු හාල් ග්‍රෑම් 500යි තිබ්බේ. ඊළඟට අපි මේක හොඳට හොද ගන්න ඕනේ. හරි දැන් මෙන්න මේ විදිහට මම දෙපාරක් තුන් පාරක් හොදගත්ත කැකුළු හාල් ටික තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලෝ දැන් මේක ඔයගොල්ලෝ මේ කිරිබත් එක හදාගන්න භාජනයට දාගන්න. දාගෙන දැන් මේකට ඔයගොල්ලෝ වතුර දාගන්න ඕනේ. වතුර දාගද්දි බල දාගන්න. මේක මෙෂර් කරන්නේ මම දන්න තරමින් නම් අතේ ඇඟිලි වලින් මෙන්න මේ හරියට වගේ පුරුක් වලට වතුර තියෙනවා නම් හරි. මේකට නම් වතුර මදි. තව වතුර ටිකක් දාගන්න ඕනේ. හරි මම දැන් මේකට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගෙන තියෙන්නේ. දැන් මේක සාමාන්‍ය විදිහට ලිපේ තියාගන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලොන්ට මේකට කැමති නම් මේක ලිපේ තියාගන්න කලින් වුණත් මේක ලුණු දාන්න පුළුවන්. හැබැයි මම නම් කිරි දාද්දි ඒත් එක්කම තමයි ලුණු දාන්නේ. රයිට් අපි ඉස්සෙල්ලාම සාමාන්‍ය විදිහට විනාඩි 5ක් 10ක් වගේ වෙලාවක් මේක රත් කරගමු. විනාඩි 5ක් 10ක් වගේ ගියපුවාම මෙන්න මේ විදිහට උතුරන ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ ඔයගොල්ලෝ චෙක් කරගන්න මේ බත් එක හරියට මිදිලා තියෙන්නේ කියලා. දැන් මේක නම් එතන මදි තව ගොඩක් මේක මේ තව විනාඩියක් දෙකක් වගේ මං හිතන්නේ මේක තැම්බ වෙන්න ඕනේ. රයිට් අපි තව විනාඩියකින් දෙකකින් වගේ බලමු. මේ ඊට පස්සේ තියෙන්නේ මේක ලුණු ටිකයි කිරි ටිකයි දාගන්න. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේක හොඳටම මේ කිරිබත් වගේම වෙලා තමයි තියෙන්නේ. අල්ලන්න බෑ පිච්චෙනවද. දැන් අපි මේකට ෆ්‍රෙෂ් මිල්ක් දාගන්න ඕනේ. ෆ්‍රෙෂ් මිල්ක් නේ ඔයගොල්ලෝ මේකට පොල් කිරි හරිනම් දාගන්නේ. මම මේ පොඩි වෙනසකටත් වගේ එක තමයි මේ ෆ්‍රෙෂ් මිල්ක් දාගෙන බලන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් එක මෙන්න මෙහෙම දාගන්න. හරි ෆ්‍රෙෂ් මිල්ක් එකම දාගෙන දැන් මේක හොඳට කලවම් කරගන්න. කලවම් කරගද්දී ඔයගොල්ලෝ මතක ඇතුව ලිපේ ගින්දර පොඩ්ඩක් අඩු කරලා අර මද රස්නෙට වගේ තියාගන්න. ඔයගොල්ලොන්ට පේනවා ඇති මේක දැන් ගානට හැදිලා තියෙනවා. දැන් අපි මේකට ලුණු කුඩු ටිකක් දාගමු. මේක ලුණු කුඩු නම් ඔයගොල්ලොන්ගේ රස සහ එතකොට ඔයගොල්ලෝ මේකට පාවිච්චි කරපු මේ හාල් ප්‍රමාණයත් එක්ක තීරණය වෙනවා. මම මෙන්න මෙහෙම දාගන්නවා. පස්සේ ඉතින් රහත් එක්ක බලලා දාගන්නවා. ඊළඟට ඔයගොල්ලන්ට මම දැන් යන්නේ සීක්‍රට් ටිප් එකක් කියලා දෙන්න. කිරිබත් හදද්දී ඔයගොල්ලන්ට ගොඩක් දුර ටච් වෙලා ඇති මේ කිරිබත් එක අර කැට කැඩෙනවා. ඒක නවත්ත ගන්න ඔයගොල්ලෝ මේ කිරිබත් එක ඉවර වෙනකම්ම හොඳට මෙන්න මේ විදිහට හැඳි ගා ගන්න. ඒ කියන්නේ කිරිබත් එක ඉවර වෙනකම්ම කියලා මම අදහස් කරේ කිරිබත් එක හරියට හැදෙනකම්ම මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ මේක හොඳට හැඳි ගා ගන්න. රයිට් අපි මෙහෙම විනාඩි 2ක් 3ක් වගේ කාලයක් මේක හොඳට අපි හැඳි ගා ගමු. හරි දැන් අපේ කිරිබත් එක ඕන ගානට ඇවිල්ලා තියෙන්නේ.
දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති කිරිබත් එක අපිට අවශ්‍ය විදිහට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් ඊළඟට තියෙන්නේ මේක කැට කපා ගන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ විදිහට කෙහෙල් කොලයකට දාගෙන මේ කෙහෙල් කොලේ තවාගෙන ගන්න ඔයගොල්ලෝ. හරි ඉතුරු කිරිබත් ටික මෙන්න මෙහෙම දාගමු. කොම කිරිබත් ටික දාගෙන ඊළඟට මේකට ඔයගොල්ලොන්ට කෙහෙල් කොලයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේක අපි හොන්ට මෙන්න මෙහෙම තවා ගන්න ඕනේ. මතක ඇතුව තවාගත්ත කෙහෙල් කොලෙම මේකට පාවිච්චි කරන්න. නැත්තම් උඩින් මේක ඔයගොල්ලෝ හදාගද්දි යටින් කෙහෙල් කොලේ ඉරෙනවා. රයිට් දැන් අපි කිරිබත් එක මේකකට දාගෙන මේ විදිහට මේ වඩා ගත්තා. ඉතින් දැන් මේ කැට කපන්න ඕනේ. කැට කපන්න චුට්ටක් වෙලා මේක අපි තියන්න ඕනේ. තියලා පොඩ්ඩක් මේක ගල් වුණාම අපි කැට ටික කපා ගමු. හරි දැන් කිරිබත් එක්ක ගානට ගල් වෙලා තියෙන්නේ. අපි දැන් මේක කපා ගන්න ඕනේ. සාමාන්‍ය විදිහට ඉතින් කපා ගන්න මෙන්න මෙහෙම. අපි දැන් ඊළඟට මේකට ඕනෑ කරන ලුණු මිරිස් හදාගන්න යන්නේ. ඉතින් ඉස්සරලාම මේ ටික හොන්ට හොද ගන්න ඔයගොල්ලෝ. රයිට් අපි දැන් අපේ ලුණු මිරිස් හදාගන්න යන්නේ. රයිට් අපි වැඩේ පටන් ගමු. මුලින්ම අපි මේකට තෙල් ටිකක් දාගන්න ඕනේ. තෙල් ටික හොඳට ඔන්නෝම රත් වෙද්දී ඒකට සුදු ලුණු එක වැටුන්නේ නැහැ නේද? සුදු ලුණු ටිකයි ලුණු ටිකයි කරපිංචයි ඔක්කොම දාගන්න. මේකට මොනවද නයි මිරිස්ද කොච්චිද මොනවද මෙන්න මේ සැර මිරිස් ජාතිය දාන්න තියෙන්නේ. මේ හොන්ට ඔයගොල්ලෝ ටෙම්පරාදු කරගන්න. ඔයගොල්ලන්ට මේක මේවා කරද්දී අර සුදු ලුණු වල එහෙම අර සුවඳෙයි. ළඟට අවශ්‍ය ප්‍රමාණයට මෙන්න මෙහෙම මිරිස් කුඩු දාගන්න. දැන් මෙන්න මෙහෙම තියෙන එකට රයිට් දැන් මේක ඔයගොල්ලෝ කර කරගන්න එපා. කර කරගන්නේ නැතුව මේකට දැන් අපි වතුර චූට්ටම චුට්ටක් දාගන්න ඕනේ. හොඳයි දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ ගානට වගේ ආවට පස්සේ ඔයගොල්ලෝ මේක ලිපෙන් අයින් කරගන්න. මේකට මිරිස් කුඩු වෙනුවට කෑලි මිරිස් දාගත්තොත් නම් මේක මීටත් වඩා හොඳයි. රයිට් අපි දැන් කිරිබත් එක try කරන්න යන්නේ. හදාගත්ත ලුණු මිරිසක් තියෙනවා. බලමු try කරලා. ලුණු මිරිස නම් ගොඩක් සැරයි. අර මම ඔයගොල්ලන්ට කිව්වේ මේක කැඩෙන්නේ නැහැ මේ කිරිබත්. මේ කෑලි කැඩෙන්නේ නැහැ. එහෙම හදාගත්තාම කිරිබත් එක අර ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරපු හින්දා
අමුතු රහක් තියෙනවා. හැබැයි ඉතින් පොල් කිරි මේකේ එහෙම ලොකු වෙනසක් නැහැ. හැබැයි අරකට වඩා රහයි. ඉතින් මම රික්වෙස්ට් කරනවා ඔයගොල්ලෝ මේක try කරලා බලන්න. Thank you for watching this video.